මිනිස්සු හැදෙනවා. එහෙමයි. මුස්ලිම් මිනිස්සු බණ අහනවා. ගොඩක් අහනවා. මගේ යාළුවා අහනවා. කතෝලික තරුණ පැවිදි වෙන්න අහනවා. ඒ මොකද මිනිස්සුන්ට අතට අහුවෙන දේවල් කියනකොට මේ දර්ශනයේ තියෙන ප්‍රායෝගික පැත්ත 2025 ජීවිතයට ඇදලා අරගෙන දාලා කියනකොට ඒකට කොහෙන්ද ආගම? මනුස්සකමට කොහෙන්ද ආගම? 2045ට ගියත් 2100ට ගියත් ධර්මය එදාට ගැලපෙනවා. අකාලිකෝ මේක අකාලිකයි. සර්වකාලීන දහම මිනිස්සු වැළඳ ගන්නවා. අර නොපෙනෙන දේවල් කියපුවාම නෙමෙයි. මම මේ කාටවත් ගරහනව දොස් පරොස් කියනවා එහෙම නෙමෙයි. මිනිස්සු යථාර්ථය තේරුම් ගන්නකොට තරුණයෝ දවසට ඇමතුම් කොහොමත් 200කට වැඩියෙන් එනවා. ඔය මගේ රියදුරු මහත්තයා ප්‍රසාද් මහත්මයා තමයි සියල්ල කරන්නේ. ධර්මදේශනා බාර රට වටේම යනවා ස්වාමීන් වහන්සේ. රට වටේම යනවා මමත් එක්ක හරි පරිස්සමට එක්කයි යනවා. එතකොට එන ඇමතුම් වලින් වැඩිමනක් එන්නේ මිනිස්සු කතා කරන්නේ තරුණයෝ. මගේ YouTube channel එක කරන තරුණ ඊයේ පෙරේද කිව්වා අර වගේ මොනිටර් වෙනවන්නේ බලන වයස් කාණ්ඩ 182ක් අවුරුදු 35ට අඩු කට්ටිය. 182ක් අවුරුදු 182ක් අවුරුදු 35ට අඩු කට්ටිය. හොඳ ප්‍රවණතාවය ස්වාමීන් වහන්සේ. හොඳ ප්‍රවණතාවය. අපි හිතන් හිටියේ මීට අවුරුදු ගානකට කලින් අවුරුදු 50 60 පෙන්නට පස්සේ තමයි ධර්මය මතක් වෙන්නේ කියලා. අවුරුදු 60 පැනපු කිසි කෙනෙක් බණ අහලා නැහැ. තරුණයෝ බණ අහන්නේ ආතල් එකට නෙමෙයි. හැදෙන්න එමය. හැදෙන්න. තරුණයෝ වාහනේ යනකොට නිකන් බණ දාගෙන යන්න. ඇහුවොත් අහන්නේ. දුර්වලයි, අඩුපාඩු බහුලයි, අදිස්සි කෝප ගොඩයි, විශ්වාසය කැඩීම් ගොඩයි. හැබැයි ධර්මය ඇහෙද්දී මම නිවෙනවා. හැදෙනවා. මම හැදෙනවා.